හරි මේ තියෙන අශෝක ස්තම්භය ධර්මාශෝක අධිරාජ්‍ය විසින් පිහිටවන කරුණක හඳුන්වනවා අශෝක ස්තම්භය කියලා. ධර්මාශෝක අධිරාජ්‍ය 84000ක් වූ ධර්ම ස්කන්ධය වෙනුවෙන් 84000ක් වෙර විහාරස්ථාන හදලා තියෙනවා මේ ඉන්දියාවේ. ඒ හැදුවම තමන් එතන ස්ථානේ වන්දනා කරගන්නට ගිහින් කියනවා. ඒ ගියාම තමන් එතෙන් ආවයි කියන සාධකයක් තියෙනවා. ඒ සාධකය තමයි අපි අශෝක ස්තම්භය කියලා හඳුන්වන්නේ. ඒකට මේ තියෙන තුම විසින් මේ සිපතන මෙගදාය වඳින්දාවට පස්සේ පිළිතවපු ස්තම්භය අශෝක ස්තම්භය. මේ ස්තම්භයේ උස තියෙනවා මීටර 15ක් 25ක් අතර. ඒ කියන්නේ අඩි 45කට වඩා උසකින් යුක්ත ස්තම්භයක් තමයි කුරුණ තමයි මේ තියෙන්නේ. දැන් කෑලි 6කට කඩලා තියෙනවා. ඔය කොටුවේ කෑලි 6ක් පේන්න තියෙනවා. මේ ස්තම්භයට මුදුන තියෙනවා සිංහ මූණු 4ක්. සිංහ මූණු 4 උඩින් තිබුණා ධර්ම චක්‍රයක්. ධර්ම චක්‍රයේ තියෙනවා ගරාදි 24ක්. ඒ 24න් නිරූපණය කරන්නේ සසර ඇතිවීම සහ සසර නැතිවීම කියන කරුණු 12 තමයි නිර්මාණය කරලා නිරූපණය කරන්නේ. සාවිදීකට කිව්වොත් පටිසමුපාදයේ අංග කරක තමයි විග්‍රහ කරලා තියෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගත්ත සංසාරය ඇති වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරලා සංසාරය නැති වෙනවා. මේ කියන කරුණු 12 තමයි ඇතිවීම සහ නැතිවීම විදිහට දක්වලා තියෙන්නේ ධර්ම චක්‍රය කියන ගරාදි 24න්. ඒ වගේම සිංහ මූණු 4ට අර්ථ දෙකක් ඉදිරිපත් කරනවා. අදහස් දෙකක් තියෙනවා. එක අදහසක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රේ සද්ධර්මයේ මේ පුණ්‍ය භූමියෙන් ආරම්භ වෙලා ලෝකයේ සතර දිශාවට සිංහ සෙයියාවෙන් පියත්තුණයි කියන එක. දෙවන අර්ථය තමයි ධර්මාශෝක අධිරාජ්‍ය තමන්ගේ රාජ්‍ය දිහා සිංහෙක් වගේ බලාගෙන ඉන්නවයි කියන එක. මේ වස්තුන් දෙකම ඉන්දියාවේ ජීවමානයි තාමත් පවතිනවා. තාමත් භාවිතයට ගැනෙනවා. අම්මලා තාත්තලා දැකලා ඉන්දියාවේ ජාතික කොඩිය නේද? ජාතික කොඩිය හරිමද තියෙනවා රවුමක්. ඒ තියෙන්නේ ධර්ම චක්‍රය. ඒක නිර්මාතෘය තමයි ධර්මාශෝක අධිරාජ්‍ය. ඒ වගේම තමයි ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය පාවිච්චි කරන්නේ සිංහ මූණු 4ක්. ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය සිංහ මූණු 4ක් පාවිච්චි කරන්නේ. ඒ සිංහ මූණු 4 ගන්නෙත් මේ කුරුණෙන් හම්බ වුණු සිංහ මූණු 4. ඒතර ඒ සාමේ වස්තුන් දෙකම ඉන්දියාවේ ජීවමානයි. ඒ වගේම මේ ස්තම්භයේ නැද කොටස තියෙනවා සෙල්ලිපියක්. මේ පැත්තෙන් බලනකොට පේලි දෙකයි තියෙන්නේ. අනිත් පැත්තෙන් බලනකොට පේලි 8ක 10ක ලොකු සෙල්ලිපියක් තියෙනවා. මේ පැත්තෙන් තියෙන පේලි දෙක ලියන්නේ රාජ්‍ය වංශ දෙකක්. යටින් තියෙන පේලි ලියන්නේ කුසාන රජවරු. උඩින් තියෙන පේලි ලියලා තියෙන්නේ ගුප්ත රජවරු ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී. ඒතර අනිත් පැත්තේ තියෙන කාර්ය සෙල්ලිපියද? ධර්මාශෝක අධිරාජ්‍යක සෙල්ලිපිය පුරාණ බ්‍රාහ්මණ අක්ෂරයෙන් තමයි ලියලා තියෙන්නේ. සෙල්ලිපියෙන් පැහැදිලි කරන්නේ යම්කිසි දුස්සීල භික්ෂුන් වහන්සේ නමක් මේ ශාසනයේ ඉන්නවා නම් අන්නේ භික්ෂුන් වහන්සේ ශාසනයෙන් නිරපා හරින්න කියලා තුමා ප්‍රාදේශීය පාලකයන්ට අනාත්මව කරනවා. නිකම්ම නෙවෙයි සතර පොයට මෙතෙන් ලැබෙන සෙල්ලිපිය කියවලා සෙල්ලිපියක තියෙන විදිහට වැඩ කරන්න කියලා එතුමා අන කරන්නේ ප්‍රාදේශීය පාලකයන්ට. මේ සෙල්ලිපිය නැත්නම් ස්තම්භයේ පිහිටවන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 238කට පස්සේ. කියන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි මේ සෙල්ලිපිය මෙතන පිහිටවලා තියෙන්නේ. අශෝක අධිරාජ්‍ය විසින් පිහිටපු නිසා මේක හඳුන්වනවා අශෝක ස්තම්භය කියලා. එමත් නැත්නම් අශෝක කුරුණ කියලා කියන්නේ අපි මේකටම තමයි. හරි මම අපි ඊළඟට පල්ලෙන් දෙන්න. මේ හරියනේ පුටුවක් ආදෝන මේනික උදාහරණයක් දොමු සම්මත